ඔයාට නිතර නිතර අසනීප තත්ත්වයන් උද්ගත වෙනවාද? හරිද? ඔයාගේ ජීවිතේ කොයි වෙලාවෙත් මොකක්ම හරි අසනීපයක් නිසාවෙන් ඔයා පීඩාවන්, කරදරයන්, බාධාවන් වලට ලක් වෙනවාද? ඔයා අසනීප නිසාවෙන් ගොඩාක් වෙලාවට කරදරයෙන්, මනස්තාපයෙන් ඉන්න ස්වභාවයකින්ද ඉන්නේ? එහෙනම් මේ රීඩින් එක ඔයාට අපි බලමු ඇයි නිතර නිතර ඔයාට අසනීප තත්ත්වයන්, ශාරීරික වේදනාවන්, ඒ වගේම තමයි ලෙඩ රෝග කියන දේවල් සිද්ධ වෙන්නේ, හැදෙන්නේ කියන එක. ඉතින් මේ රීඩින් එක ඔයාට මඟ පෙන්වාවි ඔයාගේ ජීවිතේ ඔයාට මේ කරදරයන් ගෙන දෙන අසනීප තත්ත්වයන් ඇතිවීමට හේතු මොනවාද සහ ඔයා පීඩා විඳීමට හේතු මොනවාද කියන එක. ඉතින් මේ රීඩින් එක මම කොයි වෙලාවකවත් ඒ හේතුන් වලට ප්‍රතිකර්ම කියන්නේ නැහැ. ඔයාට ප්‍රතිකර්ම දැනගන්න අවශ්‍යයි නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක අවසාන වෙන තෙක් නරඹලා ඔයා මට ඒකට කමෙන්ට් කරන්න එකින් එකට ඔයාට අවශ්‍ය කරන ප්‍රතිකර්ම මොනවාද කියන එක. ඒතර මම අනිවාර්යෙන් මේවට රීඩින්ග්ස් අරන් එන්නම්. ඔන්න මම මුලදිම කිව්වා ඒ දේ. එහෙනම් අපි බලමු ඔයාගේ ජීවිතේට මේ වගේ අසනීප තත්ත්වයන් නිරන්තරයෙන්ම ඇති වෙලා ඇයි ඔයා කරදරයන්, පීඩාවන්, ඒ වගේම දුක් විඳින්නේ කියන එක. ඉතින් ඒ වගේම තමයි ඔයාට අපි මේ ලබා දෙන ධනාත්මක වූ ශක්තිය ඔයාගේ ජීවිතයට ග්‍රහණය කරන සදවල channel එක subscribe කරන්න, follow කරන්න, වගේම යාළු හිත මිත්‍රාදට share කරනවා, වගේම විශ්ව මාතාවට ස්තුති වේවා කියලා comment කරන්නටත්. ඒ වගේම personal reading එකක් හරි ඔයාට කේන්දරයේ පරීක්ෂා කරගන්න ඕන නම් හරි, එහෙම නැත්නම් love oil cleansing soap crystals ආදිව මෙල්දී ගන්න ඕන නම් හරි, පුද පූජාවන් අපි හරහා පවත්වා ගන්න ඕන නම්, දෝෂහරණ පූජාවන්, දෝෂ පරීක්ෂාවන් සිදු කර ගන්න ඕන නම් අපේ WhatsApp නම්බර එක දිස් වෙනවා. අපිට මැසේජ් කරන්න අමතක කරන්න එපා. ඉතින් හැමදාමත් වගේ නිවැරදිම වූ පණිවිඩය තෝරා ගැනීම සඳහා අපි ෆයිල්ස් දෙකක් අරන් වෙලා තිනවා. ෆයිල් නම්බර් 1 and ෆයිල් නම්බර් 2. ඔයා හොඳට S2 පියාගන්න. S2 පියාගෙන ඔයා මේ වෙලාවෙත් ඉන්නේ අසනීපෙන්. එහෙම අසනීප තත්ත්වයන් නිතර නිතර උද්ගත වෙන්න හේතුව මොකක්ද කියලා ඔයාට නිවැරදිවම දැනගන්න හම්බ වෙන්නේ ෆයිල් නම්බර් 1 හරහාද, ෆයිල් නම්බර් 2 හරහාද කියලා දැන් මේ මොහොතේදී හිතන්න. ඔයා නිරන්තරයෙන්ම හැම වෙලේම අසනීප වෙන්නේ, ලෙඩ රෝග හැදෙන්නේ, ශාරීරික පීඩාවන් විඳින්නේ ඇයි කියන පණිවිඩය ඔයාට නිවැරදිවම අහන්න දකින්න ලැබෙන්නේ ෆයිල් නම්බර් 1 හරහාද, ෆයිල් නම්බර් 2 හරහාද කියලා දැන් මේ මොහොතේදී හිතන්න. ඉතින් ඔයා හිතුවේ ෆයිල් නම්බර් 1 කියන එක නම් අපි බලමු ඔයාට නිතර නිතර අසනීප තත්වයන් ඇති වෙන්නේ ඇයි? ශාරීරික වේදනාවන්, පීඩාකාරී ස්වභාවයන් ඇති වෙන්නේ ඇයි? නිතර නිතර ඔයා කරදරයන් වලට, විශේෂයෙන්ම අසනීප ලෙඩ රෝග කරදරවලට මුහුණ පාන්නේ ඇයි කියන එක අපි බලමු. ඉතින් මම කලිනුත් කිව්වා මේ රීඩින් එකේ කියන කිසිම දෙයකට මම ප්‍රතිකර්ම කියන්නේ නැහැ. ඔයාලට ප්‍රතිකර්ම දැනගන්න අවශ්‍යයි නම් ඔයා මේ රීඩින් එක අවසාන වෙනකන් අහලා ප්‍රතිකර්ම මොනවාද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්නටත් එපා. ඔන්න මම එහෙනම් ඔයා ඉදිරියේම රීඩින් එක ගන්නවා. හරි, මේ වෙලාවේ බලන්න 6 of Pentacles කියන කාඩ් එක ඇවිල්ලා තියෙනවා. මෙතනදී ඔයාට පේන්නේ මොනවාද? මේ තරු රටාවන් පේනවා. හැම වෙලේම ඔයාගේ අසනීප තත්වයකට මුහුණ පාන්නට හේතු වෙලා තියෙන්නේ මේ ග්‍රහ රටාවන්. එහෙම නැත්නම් ග්‍රහචාරයේ තියෙන නීච වීමක් නිසාවෙන් කියන එකත් මුලින්ම කියන්න ඕනේ. ඒක නිසාවෙන් ඔයා ගොඩක් වෙලාවට කකුල් වල වේදනාකාරී තත්වයන්, හරිද? යටිපතුල්, ඒ වගේම ඔයාගේ විලුඹ ආශ්‍රිතව, කලව ආශ්‍රිතව ඔයා පොඩ්ඩක් වේදනාවන් නිරන්තරයෙන්ම කකුල් වල මොකක් හරි තුවාලයක් හරි වෙනවා, මොකක් හරි ඇනෙනවා හරි සිද්ධ වෙනවා කියන එක මට පැහැදිලිව කියන්න පුළුවන්. ඔයාගේ කකුල් වලට වේදනාකාරී තත්ත්වයන් ඇතිවීමට මේ තරු රටාවන් බලපානවා සහ මේ තරු රටාවන් හේතුව වෙලා තියෙනවා කියන එක මට පැහැදිලි කරලා දෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් ඔයාගේ ශරීරයේ තියෙන බැලන්ස් එක ඔයාට, සමතුලිතභාවය ඔයාට නැති වෙලා ගිහිල්ලා තියෙනවා. නිකන් ඔයාට නම් කකුල් හිරි වැටෙනවා වගේ ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. ඔයාට නිකන් අර ඔයාගේ ජීවිතයේ තියෙන පීඩාවකට ඒක හේතුවක් වෙලා තියෙනවා. කොයි වෙලාවෙත් කකුල් වල තෙල් ගාගෙන හරි, බාම් එකක් ගාගෙන හරි, පෙත්තක් බීගෙන හරි එහෙම තමයි ඉන්නේ. ඒකට අර හේතුව ඔයාගේ කකුල් වල වේදනාකාරී ස්වභාවයන් වලට හේතුව වෙලා තියෙන්නේ මේ ග්‍රහ රටාවන් කියන එක මට පැහැදිලිව කියන්න පුළුවන්. ඉතින් ඒ නිසාවෙන් ඔයා ඒ දේ පිළිබඳව පොඩි වැඩි සැලකිල්ලක් දක්වන්නට ඕනේ. විශේෂයෙන්ම ඔයාගේ චන්ද්‍රයා නීච වීමක් වගේ දෙයක් සිද්ධ වෙලා ඇති. ඒ නිසාවෙන් ඔයාට කකුල් වල වේදනාකාරී ස්වභාවයන්, සමහරක් වෙලාවට ඒ රාෂ්ට්‍රික සමයක් ගත කරනවා, සෙනසුරු පීඩාකාරී ගත කරනවා වීමේ ඉඩකඩත් තියෙනවා ඔයාට. ඒ වගේම තමයි 4 of Pentacles කියන කාඩ් එක ඇවිල්ලා තියෙනවා. ඔයාගේ ශරීරයේ එක පැත්තක් හැම වෙලේම දැවිල්ල ගන්න ස්වභාවයක් හරි, හිරිවැටෙන ස්වභාවයක් හරි, කටුවනන ස්වභාවයක් හරි, එහෙම නැත්නම් අපි හිතමු නිකන් කොයි වෙලාවෙත් මොකක් හරි මේ පැත්තේ වේදනාවක් එන ස්වභාවයක් තියෙනවා කියන එක මට කියන්න පුළුවන්. අර ශරීරය මං කලින් කිව්වා බැලන්ස් එක නැති වෙලා තියෙනවා කියලා. ඒතකොට මේකත් ඒකට හේතුවක් වෙලා තියෙනවා. මේකට හේතුව තමයි ඔයාගේ ශරීරයේ එක පැත්ත
පැත්තකට බලපාන යම්කිසි අසනීප තත්වයක් මේක. පැහැදිලිවම කියනවනේ මේක දෝෂයක් නෙවෙයි මේක අසනීප තත්වයක්. ඒ ගැන පොඩ්ඩක් ඔයා ටෙස්ට් කරගන්න එක හොඳයි. ඔයාට කලින්ම මම එක කියන්නට ඕනේ. ඒ වගේම තමයි හැම වෙලේම මේ දෝෂ නිසාවෙන් සිද්ධ වෙනව නෙමෙයිනේ මේක ශාරීරික මේ අවශ්‍යතාවයක් අපහසුතාවයක් කියන එක කියන්න ඕනේ. එතකොට මේකට ඔයා ප්‍රතිකර්මයක් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා වෙද කෙනෙක් ගාවට ගිහිල්ලා ඒකට ඔයා බෙහෙතක් ගන්න ඕනේ. දැන් කලින් කියපු එකට ඔයාට එහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ. නමුත් මේකට නම් ඔයා ડોක්ටර් කෙනෙක් ගාවට අනිවාර්යෙන්ම යන්න ඕනේ. මේක ඔයාගේ ශරීරයේ තියෙන අපහසුතාවයක් සහ අසනීපයක් කියන එක මම පැහැදිලිව කියනවා. දෝෂයක් නිසා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. මේක ඔයාගේ අසනීපයක්. ඔයා මේකට නම් බෙහෙත් ගන්න ඕනි කියන එක මම ඔන්න දැම්ම කිව්වා. ඊට පස්සේ ඔයාට කොයි වෙලාවකවත් ඇඳෙන් නැගිටිනකොට සුව පහසුවෙන් නැගිටීමට සිද්ධ වෙන්නේ නැහැ. හැම වෙලේම ඇඟපත අමාරුකම්, කොන්දේ වේදනාවන්, කියන්නේ අපි කියමු මේ කකුල් වල අර පස්ස වගේ තැන්වල වේදනාකාරී ස්වභාවයන්, අර ඔළුව බර ගති, ඒ වගේ ඒවත් එක්ක තමයි ඔයාට නැගිටින්නට සිද්ධ වෙන්නේ. මේක ඔයාට සිද්ධ වෙලා තියෙන්නේ ඔයාගේ නිදන කාමරයේ තියෙන යම්කිසි වාස්තු දෝෂකාරී ස්වභාවයක් නිසාවෙන් සහ ඔයාගේ ඒ නිදන කාමරයේ තියෙන ඒ දෝෂකාරී ස්වභාවය නිසාවෙන් ඇති වෙලා තියෙන පීඩාවක් කියන එක මට පැහැදිලිව කියන්න පුළුවන්. එතකොට මේ තත්ත්වය ඔයා නිදිය ගන්න තැනට හොඳට ආලෝකය වැටෙන නැති ස්වභාවයකුත් ඇති. ඒ වගේම තමයි ඔයාගේ ජනේලය ඔය නිදන කාමරේ තියෙන ජනේලය වාස්තු දෝෂයක් කියන එක මට පැහැදිලිව කියන්නට පුළුවන්. ඒ නිසා වෙනොත් ඔයාට නිකන් අසුබ කිරණ වගේ දේවල් ඔයාගේ ශරීරයට පතිත වෙලා ඒ නිසාවෙන් ඔයා පීඩාවට පත්වන ස්වභාවයක් තමයි මට පෙන්눔 කරන්නේ. මේක නිකන් හර ඔයාට ඔයා නිකන් වලලගත්ත හුනියමක් වගේ. ඔයාටම වලලගත්ත හුනියමක් වගේ තමයි මේ නිදන කාමරය. ඒක චුට්ටක් ඔයාට බලපාන ස්වභාවයක් තියෙනවා. විශේෂයෙන්ම ඔයාගේ ශාරීරික අපහසුතාවයන් ගෙන දෙන්නට ඒක හේතුවක් කියන එක කියන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි තව කාඩ් එකක් ගත්තොත් මෙතනදී මෙන්න හේතුව. ඔයාගේ මුළු එක සැරේට මුළු ශරීරෙම කරන්ට් එකක් යනවා වගේ. නැත්නම් මුළු ශරීරෙම ලොකු වේදනාවක් ඔයාට දැනෙනවා වගේ. හරිද? මුළු ශරීරෙම හිර කරලා වගේ. මුළු ශරීරෙම නිකන් කූඩුවක දාලා වගේ. ඒ වගේ තත්ත්වයක් ඔයාට දැනෙනවා. එක සැරේට තමයි ඒක වෙන්නේ. ඒකට හේතුව තමයි යම්කිසි අමනුෂ්‍ය දෝෂකාරී තත්ත්වයක්. පිරිමි කෙනෙක් මේ අමනුෂ්‍ය දෝෂය. ඒක මට පැහැදිලිව කියන්න පුළුවන්. මේ පිරිමි කෙනා පොඩක් කොණ්ඩේ වවාගෙන ඉන්න පිරිමි කෙනෙක්. පොඩක් උස ශරීරයක් තියෙන කෙනෙක්. හොඳ දේහධාරී පුද්ගලයෙක් කෙනෙක් කියන්න පුළුවන්. ගොඩාක් වෙලාවට මේ වගේ කෙනෙක් තමයි ඔයාගේ ශරීරයට බලපාගෙන පිරිමි කෙනෙක් වුණත් ඔයා ගෑනු කෙනෙක් වුණත් ඔයාට පිරිමි කෙනෙකුගේ බැල්ම වැටලා තියෙනවා. ඒක අමනුෂ්‍ය දෝෂයක්. ඉතින් ඒ නිසාවෙන් තමයි ඔයා පීඩාවට පත් වෙලා තියෙන්නේ. ඔයාගේ ශරීරයට ඔය තත්ත්වය නැති වෙලා තියෙන්නේ කියන එක මම පැහැදිලිවම කියන්නට ඕනේ. ඉතින් මේ තත්ත්වයන් ඔයා මගහැරවා ගන්න අනිවාර්යයෙන්ම කටයුතු සිද්ධ කරගන්න. එතකොට ඔය තත්ත්වයන් ඔයාට ගොඩාක් වෙලාවට පීඩාකාරී ස්වභාවයන් මගහැරවාගෙන හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට පුළුවන් වේවි. ඉතින් ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 2 කියන එක නම් අපි බලමු ඇයි ඔයාට නිතර අසනීප තත්වයන් ඇති වෙන්නේ කියන එක. කොයි වෙලෙවෙත් ලෙඩ කොයි වෙලාවෙත් ශාරීරික පීඩාවන් කොයි වෙලාවෙත් ගැටලුකාරී ස්වභාවයන් ඇයි ඒකට හේතු මොනවාද කියන එක අපි බලමු. මේ රීඩින්ගේ මම කොයි වෙලාවෙවත් කියන්නේ නැහැ ඔයාට මොනවද කරගන්න අවශ්‍යවත් පිළිවෙත් කියලා මේ දේවල් වර්ධන ගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් ඒකට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි අපේ page එක follow කරලා අනිවාර්යෙන්ම තියාගන්න. මේකට reply video එක ඔයාට හම්බ වෙන්නේ එතකොට. ඉතින් අපි බලමු ඔයාගේ ඔය නිතර අසනීප තත්ත්වයන් වලට හේතුන් මොනවාද කියන එක. ඉතින් ඔන්න මම එහෙනම් ඔයා ඉදිරියේම කාඩ්ස් පික් කරන්නට යන්නේ. හරි. මෙතනදී ඔයාට ඔයාගේ මළගිය ඥාති කෙනෙක් මේක මම පටන් ගන්නකොටම කියන්න ඕනේ මළගිය ඥාති කෙනෙක්ව ඔයාට කවුරුන් හෝ විසින් කරපු දෝෂයක් නිසාවෙන් කෝප වෙලා තියෙනවා. ඒ නිසාවෙන් ඔයාට පීඩාවන් දෙනවා. කොයි වෙලාවෙත් ඔළුව කැක්කුම ඔයාට. හරිද? කොයි වෙලාවෙත් ඔයාට ශාරීරික වේදනාවන්. කොයි වෙලාවෙත් එක්ක එක පැත්තකට ඔළුව බර වෙනවා. එක පැත්තක ඔළුව හිරි වැටෙනවා. ඊට පස්සේ අනිත් පැත්තේ ඔයාගේ කකුලේ වේදනාවක් ඇති වෙනවා. අතේ වේදනාවක් ඇති වෙනවා. හිරි වැටෙනවා. දැවිල්ල ගන්නවා. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා. මේක ඔයාට සිද්ධ වෙලා තියෙන ඔයාගේ ඥාති කෙනෙක් මිය පරලොව ගිහින් තියෙනවා. එයා කෝප වෙලා තියෙනවා. ඔයාට කරපු දෝෂකාරී ස්වභාවයක් නිසාවෙන් කියන එක කියනවා. දැන් ඔයා හිතයි මම මේ දේවාලකාරයෙක් හැම වෙලේම මේ ඥාතියෙක් ගැන කියනවා කියලා. නෑ. හැම වෙලේම ඔයාට අපිට යම්කිසි කරදරයක් එනවා නම් ඒ කරදරයට අපි හේතුවක් හොයා ගන්න ඕනේ. එතකොට ඒ හේතුව මම කියන්නේ නැතුව නිකන් බොරු කියලා හරියන්නේ නැහැ. මේ වෙලාවේදී ඔයාට හේතුව වෙලා තියෙන්නේ ඒ දේ.
ඊළඟට තමයි ඔයාට තද බල ඔළුව කැක්කුමක් කියන එක මට පෙන්වුම් කරනවා. තද බල ඔළුව කැක්කුමක් මේක. ඔයාට කොයි වෙලාවෙත් ඔයා බාම් ගාගෙන පැන්ඩෝල් එකක් බීගෙන බෙහෙතක් අරගෙන ඉරුව රුදාව කියලා හිතනවා, ગેස්ට්‍රයිටිස් කියලා හිතනවා, අරක හිතනවා, මේක හිතනවා, ඒක හිතනවා. ඔයාට ඔළුවේ තද ගතියක්, බර ගතියක්, ඔළුව කැක්කුමක්, පැලෙන්න එන ගතියක් වගේ දෙයක් ඔයාට නිරන්තරයෙන්ම මූණ පානට සිද්ධ වෙනවා කෙනෙක් කියනවා. ශාරීරික අනිත් වේදනාවනට දරාගෙන ඉන්න පුළුවන් ඔළුවේ කැක්කුම නම් දරාගෙන ඉන්න බැරි තත්ත්වයක්. ඇසුත් බොඳ වෙන ස්වභාවයක් ඇති වෙනවා කියන කියන්නට ඕනේ. මේක ඔයාට සිද්ධ වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට අර දෝෂ නිසාවෙන්මයි. අර මම කලින් කිව්ව දෝෂය නිසාවෙන්මයි. මේකටත් හේතුව එයා ඒ දෝෂ තත්ත්වය තමයි ඔයාට ශාරීරික පීඩාවක් විදියට ඇති වෙලා තියෙන්නේ. ඒක මම පැහැදිලිවම කියන්නට ඕනේ. ඒ වගේ මේ බාන්න ඉතින් මම බොරු කියනවා කිව්වත් මම ඔයාට කාඩ්ස් බොරු කරන්න බෑනේ. හරිද? මේ බලන්න මේ අඳුරු සෙවණැල්ලක් ඔයාගේ ජීවිතේට, ඔයාගේ ශරීරයට බැල්ම හෙලාගෙන ඉන්නවා. හරිද? ඔයා කොයි වෙලාවෙත් අඳුරේ ඉන්න අති කැමතිද මේ ඔළුව කැක්කම නිසාවෙන් ඔයා හිතනවා මම අඳුරේ ඉන්න ඕනේ. කාමරේ දොරවල් වහගෙන ජනේල් වහගෙන ඉන්න ඕනේ. කාවත් මම වැඩි ආශ්‍රය කරන්න හොඳ නැහැ. කාවත් මම වැඩි කතා බහ කරන්න හොඳ නැහැ කියලා අර එහෙම හිතෙන තත්ත්වයක් තියෙනවා ඔයාට. හරිද? එහෙම කවුරු හරි වාර්තාවල කතා කරනකොට තරහ යනවා. කෝප ගැන්වෙනවා ඔයාව. ඔයාට හැම වෙලේම නිකන් අර එහෙම තනිකමකින් ඉන්න ඕන තත්ත්වයක් තියෙනවා. ඉතින් මේකටත් හේතුව ඒක. අපි තව ගත්තොත් ඔයාගේ බඩේ වේදනාකාරී ස්වභාවයක තුන බඩ පිපුම, බඩ නිකන් ගල් වෙන ස්වභාවයක්, හැම වෙලේම ටොයිලට් යන තත්වයක්, ඒ වගේ ස්වභාවයක් ඔයාට තියෙනවා. ඒ වගේම තමයි ඒක ඔයාට ගොඩක් වෙලාවට ඔළුව කැක්කුමත් එක්කම එන දෝෂකාරී ස්වභාවයක් කියන එක මම කියන්නට ඕනේ. හරිද? මේ තත්වය ඔයාට ඇති වෙලා තියෙන්නේ මේක නම් ඔයා කන කෑමක මොකක් හරි ප්‍රශ්නකුත් තියෙනවා. ඒ වගේම තමයි ඔයාට මේ බඩේ කැක්කුම ඔයාට දීර්ඝ කාලීනව තිබ්බ දෙයක් කියන එක මට කියන්න පුළුවන්. මේ බඩේ අපහසුතාවය ඔයාට දීර්ඝ කාලීනව තිබ්බ දෙයක්. ඉතින් ඒක ඔයා නැති කරගන්නට අවශ්‍ය කරන කටයුතු සිද්ධ කරගන්නට ඕනේ. හරිද? මෙතනදී මේ බාධාව ඔයා නැති කරගන්නට ඕනේ. ඒ වගේම තමයි ඔයාට මොකක් හරි එක ඇහැක ප්‍රශ්නයකුත් මේ වෙලාවේ තියෙනවා ඇති. ඇහැක් පේන තත්ත්වයක් හරි ඇහි මොකක් හරි බොඳ වීම ගතියක් හරි තියෙනවා වීමේ ඉඩ කඩක් තියෙනවා. මේකට ඒ වගේම තමයි ඔයාට මොකක් හරි ගමනක් යන්න ගියාමත් ඔයාට මොනවම හරි අසනීපයක් එනවා. ගමනක් යන්න ගියත් ඔයාට මොකක්ම හරි ශාරීරික අසනීපයක් වෙනවා. විශේෂයෙන්ම අතක වේදනාවක් එනවා කියන එක කියන්නට ඕනේ. ඔය නිවසෙන් පිට වෙන්නට යනකොටම වන්නේ අතක වේදනාවක් එනවා. ඔළුවේ එක පැත්තක වේදනාවක් එනවා. හිරි වැටෙනවා වගේ, කරන්ට් එකක් යනවා වගේ දේවල් දැනෙනවා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ ඔයාට නම් එක හේතුවයි තියෙන්නේ. ඒ හේතුවට ඔයා ප්‍රතිකර්ම සිද්ධ කරගත්තේ නැත්නම් ඔයාට දිගින් දිගටම ඔය වේදනාව විඳගෙන ඉන්නට සිද්ධ වේවි.